ගයිස් කොහොමද ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ගේම් පපා YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ රොයල් ක්‍රිකට් කියන ගේම් එකේ දෙවැනි එපිසෝඩ් එක. ඉතින් මම අද ප්ලේ කරන්න හදන්නේ ටූර්නමන්ට් වල ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකක් නෙමෙයි මාස්ටර් කප් එක. ඉතින් මම අලුත් මැච් එකක් දාගන්නම්. මම කලින් ඔක ගහලා තිබ්බේ. අපි ශ්‍රී ලංකා ටීම් එක දාගමු. ඉතින් අපිට පළවෙනියටම තියෙන මැච් එක තියෙන්නේ කත් එක්ක දන්නේ. ඕකේ අපි ගේම් එකට ආවා. ඕකේ ගයිස් ටොස් එක දාන්න හදන්නේ. එයාලගේ අතේ තියෙන ටොස් එක අපි දාමු. අපි ලව් හෙඩ්ස්. මගේ ලකි එක. බලමු ලකි වෙලාද කියලා. ඕකේ අපි ලකි අපි ෆස් බෝල් කරමු. අපි ෆස්ට් ඕවර් එක ගයිස් චමින්ද වාස්කෙන් දාගමු. යම්මට චමින්ද වාසින් ස්කිල් එක 80යි මූවමන්ට් 85යි. ඕකේ කර්ස්ටන් හරි කවුරු හරි මන් දන්නේ. පොඩ්ඩ ෆීල්ඩ් එක හදාගමු. අපි එඩිට් කරමු. අයියා එතන බලන්න. හය එයාව අපි දාමු. හයවෙනියව දාමු අපි මේ පැත්තේ කවුරුත් දෙන්නෙක් දානවා. එහෙනම් කමන්නේ. ඔහොම තියෙන්න දෙනවා. පළවෙනි පන්දුව නියම බෝල නියම අම්මට මම හිතුවේ නියම බෝලයක් කියලා. ඒක 4යි කියන්නේ. ඕකේ බැට්ස්මන් එහා පැත්තට ගියා මොකද දන්නේ ඒ මොකක්ද දෙවුනේ මේ දාලා තියෙන මැනුවල් නෙමෙයිද? ඒ 4යිද 4යි කීයද? ඕලිනෝ බෝලයක්ද දන්නේ නැහැ. ඒක නම් ටිකක් ප්‍රශ්නයක් වෙනවා. ඒ වයිඩ් එකකුත් තියන්නේ. නෝ බෝල් නම් අයියෝ නෝ බෝලයක්. කරන්නේ නැහැ ගයිස්. ෆ්‍රී හිට්. එලාවට වයිඩ් එක. ඒකට නැවතිනවා වයිඩ් එක. මටත් ටික පොඩ්ඩක් පැටලලා තියෙනවා. catch ඒකනේ ප්‍රශ්නේ. ඕකේ අපි ලෙග් කටර් එකක් දාමු. අයියෝ ලකුණු 4යිනේ. කමන්නේ ඕවර් දෙකට මෙහෙම හරි ඕවරේ තාම බෝල 5යි දැම්මේ 5ට 12ක් ගහලා තියෙනවා. ඒක නම් ටිකක් ප්‍රශ්නයක්. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. නියමයි good feeling. ඕකේ guys අපි ඊළඟ ඕවරේ අපි දාගමු ගැම්මට මුරලිගෙන්.
කැප්ටන් දැන් මුරලිව ගෙනාවේ guys. මේ මැච් එක ඕවර 2 එකක්. එහෙමත් පවර් ප්ලේ ඉවරයි. Good fielding. අයියෝ. ෆීල්ඩින් හදන්න වෙනවා. ඕකේ normal විදියට තියාගමු. Good shot for a single. That's a quick throw right on top of the stumps. නියමයි. Good bowling මුරලි, good bowling. They need more boundaries now. දුෂ්ට බෝලයක් දාගමු. A slow start. Up in the air. ඕකේ වතුර ගන්න වෙන්නේ බා සිරිවේ. ඉතරහට ගියයි බෝලේ. Very important to keep wickets in hand because in the death overs they'll have that security. Well placed into the gap, possible too. ඕකේ ලකුණු දෙකක් දිවශික් තාඩින්ගක් කලින්. Last ball coming up. අපි දාගමු ඔෆ් ස්පින් එක. අනියෝ කරන 6ක් වදින්න එපා දැනට 18ක් වෙදලා තියෙයි. යස් විකට් එකක් ගැම්මක්. එමය මුරලිතර. යස් විකට් එකක් ගයිස් කොහොමද ඒක? ලාස්ට් බෝල් විකට් එකක් ගත්ත කොහොම හරි ගැම්මට. ඕකේ ගයිස් ඒ කට්ටිය නගර සනච්ච ජයසූරිය දාගමු අපේ ස්ට්‍රයිකර් විදියටත්. කළු විතරන දාගමු අපේ නන් ස්ට්‍රයිකර් පැත්තට. Fielding side looks warmed up and ready to go. Pace bowler into the attack. ये कौन है डोनाल्ड कार्या Bowler has the new ball set to go for the first ball of the innings. Wonderful sound. what a shot is that අම්මෝ පළවෙනි බෝලෙටම හයක් ගැහුවා. Don't think the bowlers have been able to hit the right leg consistently. අයියෝ Pace has done the trick. ඒ මොකක්ද ඒ උනේ And bowled. ඉන්සයිඩ් එජ් එකක් ගයිස් කරන්න දෙයක් නැහැ. අමන්නේ නෑ. Happy at all. බය වෙන්න ඕනේ නෑ අපි. තව විකට් ඕන තරම් තියෙනවා අපිට. එකක් ගියයි කියලා ඉන්නේ කැප්ටන් නේද? මං හිතන්නේ කැප්ටන් ඉන්න ඕනේ. දන්නේ Very නැහැ important as a මම මොකුත් බලන්නේ. play. Shouts of catch it, but nobody. තවත් හයක්. කැමරමන් තා ඩිංග කුඩි ගැන කැමරමන්ගේ ඔළුව ඉවරයි. කුඩේ කුඩු. umbrella powder. It's a full house here. ඕකේ බෝල් ලකුණු 10ක් ගහලා තියෙන guys ගන්නට. මේ මොකක්ද ඒක හපු ෂොට් එක? අපෝ Tell you what, that previous delivery has been playing in the batsman's head. අවුට් ස්විංග් එකක් එන්නේ guys. That's ඕ ඒ ෂොට් ඒක නා. ලකතර රිදුනා වගේ. දැන් guys අපිට ඉතුරු වෙලා තියෙන බෝල ගානයි ලකුණු ගානයි දෙකම ටයි වෙලා තියෙන්නේ සමානයි. තවත් ලකුණු 6ක් නියමයි. තව එක ලකුණයි ඕනේ. මැච් එක දිනින්න ගැම්මක් guys. අපේ ටීම් එක අටි උඩ පයින්නවා. ඒ ඕවර් ඉවරයි.
ඕකේ ගයිස් අපිට තව එක ලකුණයි ඕන කරන්න ගයිස් නියමයි ඩේල් ස්ටේන් බෝල් කරන්න නෝ ගයිස් ගම්මක් රොමේෂ් කළු විතරණ මම හිතන්නේ මේ බෝලෙන් මැච් එක ඉවර වෙනවා ඒක නම් කියන්න පුළුවන් බලමු මේ බෝලින් එක අයියෝ ඉස්සරහට පැනලා ගන්න හදනවනේ මෙයා මොකද්ද කරන්නේ Batsman should watch the ball closely and get in line with the ball. අයියෝ ඒ මොකක්ද ඒ උනේ හරි ඔක නම් අවුට් නෑ ගයිස් ඒක කියන්න පුළුවන් ලෙග් එකේ ඔන්න ලෙග් එකෙන් හරිනේ අපි කරමු Goes Allah upstairs. ne. Batsman in the spot of bother there. Checking for a no ball. Fair delivery. No problem. Reaching outside. Impact in line. Wickets hitting. අයියෝ ඒ මොකක්ද ඒ උනේ ඔච්චර වෙන්න දෙයක් නෑනේ That's confirmed by the umpires. Field inside is ecstatic after that breakthrough. ඩක් කෙනෙක් සිල්වා That was fantastic piece of bowling. නියමයි ගයිස් මැච් එක දින්න ගැම්මක් ගයිස් මැච් එක දින්න කොහොමද ගැම්මක් ගයිස් ශ්‍රී ලංකා මාස්ටර්ස් 1/8 wickets නියමයි සනත් 6යි කළු විතරණ 0යි සංග 12ක් ගහලා not out සිල්වා එකක් ගහලා not out බෝලින් පැත්තෙන් බැලුවොත් ඩොනල්ඩ් විකට් එකයි ඩේල් ස්ටේන් විකට් එකයි ඕවර් එකයි බෝල 3ක් ඇතුළත මැච් එක අපි දිනනවා නියමයි ගයිස් කවුද බලමු මෑන් ඔෆ් ද මැච් කුමාර් සංගක්කාර ලකුණු 12 ලබාගත්ත කුමාර් සංගක්කාර තරගයේ වීරයා වෙනවා නියමයි එල කිරි ඉතින් ගයිස් වලට අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ ගේමින් පපා YouTube channel එක subscribe කරන්න like කරන්න share කරන්න comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ඉතින් අපි මීට කලින් වීඩියෝ දාලා තිනවා ඒවත් ගිහිල්ලා ටක් ගාලා බලන්න ඔයාලා හැමෝටම සුබ දවසක්